ආයුබෝවන්. අද මේ විස්තරාත්මක විග්‍රහය ආරම්භ කරන්නේ ලංකාවේ පාරවල් වල හැමදාම ජනප්‍රිය ඇත්තම කිව්වොත් අපේ වාහන සංස්කෘතියේම කොටසක් වෙලා තියෙන පුදුම හිතන වාහනයක් ගැන කතා කරන්නයි. ඒ තමයි Suzuki WagonR රථය. මේක නිකම්ම යකඩ ගොඩක් නෙවෙයි. අපේ පාරවල් වලට නැතුවම බැරි වුණු හැමෝම දන්න හඳුනන වාහනයක්. ඉතින් ඉන්ධන මිල ඉහළ යද්දී මේ කාර් එකට තියෙන ඉල්ලුම එකපාරටම වැඩි වුණේ ඇයි? මේ ප්‍රශ්නේ අහන්න ප්‍රධානම හේතුව තමයි පාරට බැස්සොත් අනිවාර්යයෙන්ම මේ කාර් එකක් දෙකක් අපිට දකින්න ලැබෙන එක. කිසිම පැත්තකට බර නැතුව හරියටම කරුණු මත පදනම් වෙලා අද අපි මේ ගැන ගැඹුරින් හොයලා බලමු. හරි, අපි ඉක්මනින්ම බලමු අද අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා. ශ්‍රී ලාංකීය පුරාවෘත්තය, මේකේ සැලසුම සහ ඉඩකඩ, ඉන්ධන පිරිමැස්ම සහ ධාවනය, නඩත්තුව සහ තියෙන ගැටලු, තරඟකරුවන් සමග කෙරෙන සැසඳීම සහ අවසාන වශයෙන් ගැනුම්කරුවන් සඳහා දෙන තීරණය කියන මේ ප්‍රධාන කරුණු 6 යටතේ අපි මේ විග්‍රහය ඉදිරියට අරගෙන යනවා. පළමු කොටස ශ්‍රී ලාංකීය පුරාවෘත්තය. මේ රථය ලංකාවේ පාරවල් මේ තරම් ආක්‍රමණය කරන්නේ ඇයි? ඇත්තටම බැලුවොත් ලංකාවේ පාරවල් වල තත්ත්වය දවසින් දවස වෙනස් වෙන ඉන්ධන මිල සහ දැඩි වාහන තදබදය කියන මේ හැම දෙයකටම හොඳම විසඳුම වුණේ මේ WagonR රථයයි. පවුලේ අයට එකට යන්න පුළුවන් වෙනවා වගේම අඩු බජට් එකකට වාහනයක් හොයන අයට මේක කදිම තීරීමක් වුණා. විශේෂයෙන්ම මේකේ තියෙන ඉහළ නැවත විකිණීමේ වටිනාකම, ඒ කියන්නේ රීසේල් වැලියු එක නිසා මේක නිකම්ම වාහනයක් නෙවෙයි, හොඳ මුදල් ආයෝජනයක් විදිහට සලකන්න පුළුවන්. දැන් අපි යමු දෙවන කොටසට. සැලසුම සහ ඉඩකඩ ගැන කතා කරද්දී මෙතන තියෙන වෙනසේ බලය ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. මේකේ පිටතින් පේන පෙනුම සහ ඇතුළත ඉඩකඩ අතර තියෙන පුදුම සහගත වෙනසක්. බාහිර සැලසුම ගැන කතා කළොත් මේක කොහොමත්වත් හැඩකාර ස්පෝර්ට්ස් කාර් එකක් නම් නෙවෙයි. හැබැයි මේක හදලා තියෙන්නේ ඊටාම ප්‍රායෝගික දර්ශනයක් පදනම් කරගෙනයි. මේකේ තියෙන උස, කොටු හැඩය සහ විශාල වීදුරු නිසා රියදුරාට පාර ඊටාම හොඳින් පේනවා. ඒ වගේම කොළඹ වගේ නගරයක ට්‍රැෆික් එකේ රිංගලා යන්න වගේම පුංචි ඉඩක පාකින් කරන්න මේ සංයුක්ත හැඩය ඇත්තටම මාරම පහසුයි. මේක තමයි මේ වාහනේ තියෙන ලොකුම පුදුමය. පිටතින් බලද්දි ගොඩක් කුඩා වාහනයක් වගේ පෙනුනත් ඇතුළට ගියාම අපිට හිතාගන්න බැරි තරම් ලොකු ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන්ම මේකේ උස වහලේ නිසා ඉහළින් ගොඩක් හොඳ හෙඩ්රූම් එකක් ලැබෙනවා. ඉතින් පවුලේ අයට කිසිම අපහසුාවක් තදබදයක් නැතුව ගමන් කරන්න මේ ඉඩකඩ ගොඩක් ප්‍රායෝගිකයි. තුන්වෙනි කොටසින් අපි බලමු ඉන්ධන පිරිමැස්ම සහ ධාවනය ගැන, විශේෂයෙන්ම එදිනෙදා ගමනාගමනයේදී මේක කොහොමද බලපාන්නේ කියලා. ලීටරයකට කිලෝමීටර් 18ත් 28ත් අතර ප්‍රමාණයක්. ඇත්තටම ඒක සුවිශේෂී ඉලක්කමක් නේද? සරල මයිල්ඩ් හයිබ්‍රිඩ් පද්ධතිය සහ ස්ටොප් ස්ටාර්ට් තාක්ෂණය හරහා ලැබෙන මේ ඉන්ධන ඉදිරිය දිනපතා ගමන් බිමන් යන අයට අති විශාල සහනයක් එන දෙනවා. ඇත්තම කිව්වොත් මේ ඉලක්කම් තමයි මේ වාහනේ මේ තරම් ජනප්‍රිය වෙන්න තියෙන ප්‍රධානම හේතුව. ධාවන අත්දැකීම ගැන කතා කරද්දී අපි මේ දේවල් ඊටාම මධ්‍යස්තව බලන්න ඕනේ. මෙහි තියෙන සැහැල්ලු සුක්කානම කොළඹ ට්‍රැෆික් එකට සහ අලුතින් වාහන එළවන අයට ඉතාම පහසුයි. මෘදු සස්පෙන්ෂන් නිසා සාමාන්‍ය ගමන්වලදී ලොකු අපහසුාවක් නැහැ. හැබැයි අපි පැහැදිලිවම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අධිවේගී මාර්ගවල වේගයෙන් යද්දී ස්පෝර්ට්ස් කායකක තියෙන ස්ථාවරත්වය නම් මේ වාහනයෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. හතරවන කොටස නඩත්තුව සහ ගැටලු. දෙන බිමේකී යථාර්ථය විමසා බලමු. යථාර්ථය ගත්තොත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මේක අලුත් වෙඩියා ගන්න පුළුවන් කාර්මිකයෝ ඉන්නවා. සුසුකි අමතර කොටස් හොයාගන්නත් හරිම ලේසි, මිලත් සාපේක්ෂව අඩුයි. හැබැයි කිසිම දෙයක් 100% පරිපූර්ණ නෑ නේද? පාවිච්චි කරන අය නිතරම කතා කරන ගැටලුත් කීපයක් තියෙනවා. කැඩුණු පාරවල් නිසා සස්පෙන්ෂන් ඉක්මනින් ගෙවිලාම, හරියට නඩත්තු කලේ නැත්තම් මතුවෙන CVT ගියර් බොක්ස් ගැටලු, වේගෙන් යද්දී දැනෙන වාහනේ තුනී ස්වභාවය සහ ලොකු වාහන එක්ක සැසඳද්දී අනතුරුවලදී තියෙන ආරක්ෂාව ගැන ගොඩක් අය අතර ලොකු විවාදයක් තියෙනවා. කිසිදු පක්ෂග්‍රාහී බවකින් තොරව මේවා පාවිච්චි කරන අයගේ පැමිණිලි විදියට අපි ඉදිරිපත් කරනවා. පස්වෙන කොටසින් අපි තරඟකරුවන් සමග සැසඳීමක් කරමු. WagonR සහ අනෙකුත් ජනප්‍රිය වාහන අතර තත්ත්වය කොහොමද? මුලින්ම WagonR එක Suzuki Alto එකත් එක්ක සසඳලා බලමු. මිලාතින් බැලුවොත් Alto එක වඩාත් ලාභදායී බව සහතිකයි. ඒක බජට් එක ගණම හිතන අයට හොඳ තේරීමක්. හැබැයි WagonR එකේ ඊට වඩා ගොඩක් ලොකු ඉඩකඩක් තියෙනවා, ප්‍රායෝගික බවින් වැඩි, ඒ වගේම පාර පේන ප්‍රමාණයත් ගොඩක් හොඳයි. ඉතින් ඒ අමතර මුදල ගෙවලා මේ පහසුකම් ටික ලබා ගන්න එක අනිවාර්යයෙන්ම වටිනවා කියලා ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. ඊළඟට අපි මේක ජනප්‍රිය Toyota Aqua එකත් එක්ක බලමු.
ඇක්වා එකේ හයිබ්‍රිඩ් තාක්ෂණය ගොඩක් දියුණුයි. ධාවනයේ ඊටාම සුමටයි වගේම රීසේල් වැලියු එකත් ගොඩක් ඉහළයි. හැබැයි වැගන් ආර් එකේ නඩත්තු වියදම ඊට වඩා සෑහෙන්න අඩුයි. පද්ධතිය සරල නිසා ලෙඩ දෙනවා අඩුයි වගේම ඇතුළත උස් ප්‍රමාණයත් වැඩි. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය අනුව තමයි මේ වාහන දෙකෙන් එකක් තෝරා ගන්න වෙන්නේ. 6 වන සහ අවසාන කොටස. ගැනුම්කරුවන් සඳහා අවසන් තීරණය. ඇත්තටම මෙය මිලදී ගත යුත්තේ කවුද? මේ සංසන්දනයෙන් අපිට ඉතාමත් පැහැදිලි වෙනවා මේ වාහනේ ප්‍රායෝගික බවින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ කාර්යාලවලට යන අය, නගරේ වාහන තදබදයස්ස නිතරම පාවිච්චි කරන අයට, කුඩා පවුල් වලට සහ අඩු බජට් එකකින් පළමු වරට වාහනයක් ගන්න අයටයි කියලයි. හැබැයි ඉහළ වේගයක් බලාපොරොත්තු වෙන අයට, නිතරම හයිවේ එක යන අයට සහ සුඛෝපභෝගී පහසුකම් හොයන අයට නම් මේ වාහනයෙන් ලොකු තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒ අයට මේ සීමාවන් නිසා අනිවාර්යෙන්ම කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේක. මේක රේස් යන්න තුරුවන් ආකර්ෂණීය ස්පෝර්ට්ස් කාර් එකක් නෙවෙයි. හැබැයි අපේ පාරවල් වල එදිනෙදා තියෙන ප්‍රායෝගික තත්ත්වයන් එක්ක හැප්පෙන්න මේක විශිෂ්ට වාහනයක්. අඩු ඉන්ධන වියදම, පහසු ධාවනය සහ පහසු නඩත්තුව කියන කාරණා නිසා තමයි මේ වාහනය මේ තරම් දීර්ඝ කාලයක් මුළු ලංකාවෙම අතිශයින් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ ජනප්‍රියත්වයට මේ කරුණු කාරණා සම්පූර්ණයෙන්ම සාධාරණයක් ඉටු කරනවා. අදට මේ විස්තරාත්මක විග්‍රහය අපි අවසන් කරනවා. අපි මූලාශ්‍ර හරහා ඉදිරිපත් කරපු කරුණු මේ විදිහට පෙළගස්වද්දී අපිට හිතෙනවා මේ ගැන තවත් කතා කරන්න දේවල් තියෙනවා කියලා. මේ වාහනේ පාවිච්චි කරන අය ඇත්තටම අද පාරවල් වල අත්විඳින ඉන්ධන පිරිමැස්ම සහ අලුත් වඩියා අත්දැකීම් කොහොමද? ඒ සම්බන්ධ සැබෑ අත්දැකීම් පහලින් එකතු කරනවා නම් මේ ගැන ඉගෙන ගන්න අනිත් අයටත් ඒට ලොකු උදව්වක් වේවි. ඒ හරහා මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට අරගෙන යමු. නැවතත් මෙවැනිම ආකර්ෂණීය විග්‍රහයකින් හමු වෙනතුරු යහපත් දවසක්.